නියපොතු නිතර කැඩෙනවද? ශක්තිමත් ලස්සන නියපොතු ලබා ගන්න සරල ක්‍රම. ආයුබෝවන් යාළුවනේ, අද අපි කතා කරන්න යන්නේ නියපොතු නිතර කැඩෙන එක අඩු කරගෙන ශක්තිමත් නිරෝගී සහ ලස්සන නියපොතු ලබා ගන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක් ගැනයි. නියපොතු නිතර කැඩෙනවා කියන්නේ බොහෝ දෙනෙකුට තිබෙන පොදු ගැටලුවක්. නමුත් නිවැරදි සත්කාර සහ හොඳ පුරුදු කිහිපයක් අනුගමනය කිරීමෙන් මෙම ගැටලුව අඩු කරගන්න පුළුවන්. අංක 1. පොල් තෙල් හෝ ඔලිව් තෙල් භාවිතා කරන්න. නියපොතු වියලවීම සහ තෙතමනය අඩුවීම නිසා ඒවා පහසුවෙන් කැඩෙන්න පුළුවන්. ඒ නිසා රැට නිින්දට පෙර පොල් තෙල් හෝ ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන නියපොතු සහ ඒ අවට සමට මෘදු ලෙස මසාජ් කරන්න. එය රුධිර සංසරණය වැඩි කරමින් නියපොතු පෝෂණය කිරීමට සහ තෙතමනය රඳවා ගැනීමට උපකාරී වෙනවා. නිතර මෙය කිරීමෙන් නියපොතු වඩා ශක්තිමත් සහ දීප්තිමත් පෙනුමක් ලබා ගන්න පුළුවන්. අංක 2. ප්‍රෝටීන් සහ විටමින් බහුල ආහාර ලබා ගන්න. එමෙන්ම යකඩ, සිංක්, විටමින් B සහ බයෝටින් වැනි පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස නොලැබුණොත් නියපොතු දුර්වල වීම, පහසුවෙන් කැඩීම සහ වර්ධනය මන්දගාමී වීම සිදුවිය හැකියි. ඒ නිසා දිනපතා කොළ එළවලු, පළතුරු සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගැනීමට උත්සාහ කරන්න. නියපොතු ප්‍රධාන වශයෙන් සෑදී තිබෙන්නේ කෙරටින් නම් ප්‍රෝටීනයකිනි. ඒ නිසා ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීම ඉතා වැදගත්. බිත්තර, මාළු, කිරි, යෝගට්, කඩල, පරිප්පු සහ ඇට වර්ග වැනි ආහාර නියපොතු වර්ධනයට සහ ශක්තියට උපකාරී වෙනවා. අංක 3. ප්‍රමාණවත් ජලය පානය කරන්න. අපේ ශරීරයට ජලය අවශ්‍ය වන්නේ සමට පමණක් නොව නියපොතු වල සෞඛ්‍යයටත්. ශරීරයේ ජලය අඩුවීම නිසා නියපොතු වියලි වී බිඳෙන සුළු තත්ත්වයකට පත්විය හැකියි. ඒ නිසා දවස පුරා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැදගත්. මෙය නියපොතු වලට ස්වභාවික තෙතමනය ලබා දීමට සහ නිරෝගී පෙනුමක් ලබා දීමට උපකාරී වෙනවා. අංක 4. ගෙදර වැඩ කරන විට අත්ආවරණ භාවිතා කරන්න. වාජන සෝදන දියර, ඩිටර්ජන්ට් සහ වෙනස් රසායනික ද්‍රව්‍ය නිතර ස්පර්ශ වීමෙන් නියපොතු දුර්වල වෙන්න පුළුවන්. එමෙන්ම නිතර වතුරට නිරාවරණය වීම නිසාත් නියපොතු මෘදු වී කැඩෙන්න පුළුවන්. ඒ නිසා භාජන සෝදන විට, ඇඳුම් සෝදන විට හෝ නිවස පිරිසිදු කරන විට අත්ආවරණ පැළඳීම හොඳ පුරුද්දක්. අංක 5. නියපොතු දිග වේලාවක් වතුරේ තබා නොගන්න. දිග කාලයක් වතුරට නිරාවරණය වීමෙන් නියපොතු තෙතමනය උරාගෙන පසුව වියලීමේදී දුර්වල වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා අධික ලෙස වතුරේ ගිල්වා තැබීමෙන් වැළකීම වැදගත්. අත් සෝදා ගත් පසු හොඳින් වියලා ගැනීමත් අවශ්‍ය නම් මොයිස්චරයිසර් එකක් භාවිතා කිරීමත් ප්‍රයෝජනවත්. අංක 6. නියපොතු නිවැරදිව කපා හැඩ ගන්වන්න. ඉතා දිග නියපොතු පහසුවෙන් කැඩෙන්න පුළුවන්. ඒ නිසා ඒවා මධ්‍යස්ථ දිගකින් තබා ගැනීම වඩා සුදුසුයි. නියපොතු කපන විට හෝ ෆයිල් කරන විට ඉතා රළු ලෙස නොකර එක් දිශාවකට මෘදු ලෙස හැඩ ගැනීම හොඳයි. එවිට නියපොතු පැලීම සහ කැඩීම අඩු කරගන්න පුළුවන්. අංක 7. නියපොතු නිතර කටින් සපා නොකන්න. බොහෝ දෙනෙකුට තිබෙන පුරුද්දක් තමයි නියපොතු සපා කෑම. මේ නියපොතු වලට හානි කරනවා වගේම බැක්ටීරියා සහ විස බීජ ශරීරයට ඇතුළු වීමටත් හේතු වෙන්න පුළුවන්. ඒ නිසා මේ පුරුද්දෙන් ඉවත් වීම වැදගත්. අංක 8. නියපොතු වලට විවේකයක් ලබා දෙන්න. නිතර නේල් පොලිෂ් සහ රසායනික ද්‍රව්‍ය අඩංගු නේල් පොලිෂ් රිමූවර් භාවිතා කිරීමෙන් නියපොතු වියලි වී දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා වරින් වර නියපොතු වලට විවේකයක් ලබා දීමත්, ඇසිටෝන් අඩංගු නිෂ්පාදන අධික ලෙස භාවිතා නොකිරීමත් හොඳයි. අවසානයේ ශක්තිමත් සහ ලස්සන නියපොතු ලබා ගන්න නම් මිල අධික ප්‍රතිකාර අවශ්‍යම නැහැ. දිනපතා සරල සත්කාර සහ සෞඛ්‍ය සම්පන්න පුරුදු කිහිපයක් පවත්වාගෙන යාමෙන් ඔබටත් නිරෝගී දිගට වැවෙන ශක්තිමත් නියපොතු ලබා ගන්න පුළුවන්. මේ වගේ සරල බියුටි සහ ස්කින් කෙයාර් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.